සුබදසක් සියලු දෙනාට. ඉතින් මේ වීඩියෝ එක මම අද ගේන්නේ ඔයාලා හදන්න ඉන්න බාත්රූම් එකට ඔයාලා ගන්න ටයිල් එකත් එක්ක කොහොමද මේ බාත්රූම් එක ලක්ෂරි ටයිප් කරගන්නේ කියලා. ඉතින් අපි හැමෝම කැමති අපේ ගෙදර බාත්රූම් එක සුන්දර පරිපූර්ණ ඒ වගේ තමයි ලක්ෂරි ටයිප් එකේ බාත්රූම් එකක් හදාගන්න. ඉතින් ඒ සඳහා අපි යොදා ගන්න ටයිල් එක හරිම වැදගත්. ඉතින් අපි ශ්‍රී ලංකාව ගැන බලද්දී බහුල වශයෙන්ම බාත්රූම් එකක් හදන්න යොදාගෙන තියෙන්නේ මේ ෂයින්. එහෙමත් නැත්නම් මේ ග්ලොසි කියන concept එකේ ටයිල් තමයි ඔප්ෂන් එකක් විදිහට මේ වර්තමානයේ වෙන තෙක්ම අපේ ලංකාවේ පාරිභෝගිකයන් තිබිලා තියෙන්නේ. ඒත් ඔයාලා දන්නවද මේ දියුණු රටවල නැත්නම් modern countries වල මේ යොදාගන්නේ මැට් කියන concept එක තමයි බාත්රූම් වලට. ඉතින් ඒ සඳහා විශේෂ හේතු තියෙනවා. ප්‍රධානම සාධක තමයි මේ light සහ sound එක දෙකම ඇබ්සෝබ් කරගන්න පුළුවන්. නැත්නම් ආලෝකය සහ ශබ්දය අවශෝෂණය කර ගැනීමේ හැකියාව මේ ටයිල්ස් වලට තියෙනවා. ඒත් එක විශේෂයෙන් මේ වර්තමානයේදී නුදුරේදී හඳුන්වා දීපු ටයිල්ස් වල තියෙනවා මේ හීට් ඇබ්සෝබ් කරගන්න එක. ඉතින් ඒක රස්නියත් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් මේ ටයිල්ස් වලට තියෙන එක ලංකාවේ දැන් ගන්න පුළුවන්. මේ දක්වන ආකෘතිය නැත්නම් මොඩල්ස් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බාත්රූම් එක විදිහට යොදා ගන්න. ඉතින් ලංකාවේ ඇතුළත මේ ටයිල්ස් ගන්න තියෙනවා 2x2, 2x4, 2x1 කියන ඕනම concept එක ටයිල් ගන්න තියෙනවා. ඉතින් කෙනෙක්ට සරල, නිරවුල්, ඒ වගේ තමයි ස්ට්‍රෙස් ෆ්‍රී, මෙන්ටල් ෆ්‍රී, මයින්ඩ් ෆ්‍රී සහ කාම් ලක්ෂරි එන්වයරන්මන්ට් එකක් තියෙන බාත්රූම් එකක් හදාගන්න ඕන කෙනෙක්ට හොඳම ටයිල් එක තමයි මේක. ඉතින් ටයිල් එක ගන්නදී විශේෂයෙන්ම ටයිල් ගැන අවබෝධයක් ඇතුව ගන්න. ඉතින් ගුණාත්මක භාවය සහ කල්පැවැත්ම ගැන හිතලා ඒකේ සර්ෆේස් එක නැත්නම් ඒකේ තියෙන යූසේජ් එක පිළිබඳ අවබෝධයක් ඇතුව ටයිල් එකක් ගන්න කියලා. ඉතින් හැමෝටම සුබපතනවා තමන් හදන්න බාත්රූම් එක මේ වගේ ලක්ෂරි ටයිප් එකේ කාම් රිලැක්ස් එන්වයරන්මන්ට් එකක් තියෙන ලස්සන බාත්රූම් එකක් හදාගන්න ධෛර්ය ශක්තිය හැම කෙනාටම ලැබෙන්න කියලා. ඔබ සමට බොහොම ස්තුතියි. මම ෂාන් ටයිල් ගෙදරින්.